මේක තමයි download of mine එකේ අන්තිම වීඩියෝ එක. මම හිතනවා මේ වෙනකම් ගොල්ලන්ට කියපු දේවල් ටික තේරුම් නැති කියලා. ඒ අපි ඉගෙන ගත්ත ෆන්ක්ෂන්ස් වලින් සහ අපි ඉගෙන ගත්ත දේවල් වලින් තමයි මේ එක්සැම්පල්ස් ටික ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න අද පදාදා මම අද ඔක්කොම දාන්න පුළුවන් පාඩම් ටික ඉවර කරන්න තමයි හිතාගෙන බලමු. ඊයේත් මම ටිකක් ඉවර කරන්න හදුවත් එක වීඩියෝ එකයි දාගන්න පුළුවන් වුණේ. මොකද මම එක වීඩියෝ එක තුන් පාරක් කරනවා නේද. හරි එහෙනම් අපි ඉක්මනට යමු. A used car sells for 9 million. The buyer of this car wishes to pay for it in a 60-month installment. The first is due on the day of purchase if the interest rate charged is 24% per annum compounded monthly. Find the size of monthly payment. එතකොට අපිට loan amount එකක් තියෙනවා. ඒක තමයි අපේ present value එකක් වෙන්නේ. මේක annuity due වලින් හොයන්න. මොකද first is due on the day කියලා තියෙනවානේ. ඒක beginning නිසා අපි annuity due කරනවා. එතකොට අපේ present value එක මිලියන 9ක් දීලා තියෙනවා. එතකොට අපි NM විදියට use කරන්නේ 60. මොකද monthly installment 60. 24ක් කියලා කියනවා per annum interest එක. එහෙනම් monthly interest rate එක හොයන්න මේ 24 12න් බෙදෙනවා. එහෙනම් අපි මතක තියාගන්න මොකක්ද ගන්න ෆෝමියුලා එක present value of the annuity due. ෆෝමියුලා එක ලියා ගන්න. ෆෝමියුලාස් ටික ලියාගත්තා ආනෙත් present value of the annuity due. එතකොට අපිට ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන දත්ත ටික අපි ලියාගෙන මොනවද දීලා තියෙන දත්ත ටික present value එක මිලියන 9යි. present value එක මිලියන 9යි. cash flow එක තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙන්න මේ සූත්‍රය තමයි අපි ගන්න. හරිද? එතකොට 1 minus සූත්‍රෙත් ලියගන්න තිබ්බේ එතකොට ලේසි නිසා 1 minus නැත්නම් මම ලියනකොට expand කරලා ඉන්න නිසා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වුණා 1 plus r විදියට තියෙන 124 124 monthly කරන්න ඕන. එතකොට r divided by m. ඒක 124 කියන්නේ 0.24යි. ඒක 12න් බෙදුවම 0.02යි. ඍණ m විදියට තියෙන්නේ ඍණ m වෙන්න ඕනේ. හරි මම මෙතන ඍණ m වෙන්න ඕන. මොකද මේක compounded monthly නිසා එතකොට ඔක්කොම ඍණ 60ක් තියෙනවා. ඒ එන ආන්සර් එක මොකද කරන්නේ අපි? දෙතනවා r ගෙන්. r මෙතන ඉන්න r බෙදීම m වෙන්න ඕනේ. r 124යි 0.24යි. ඒක 12 බෙදනම් 0.02යි. ඊට පස්සේ එන ආන්සර් එක අපි ගුණ කරන්න ඕනේ 1 r. එක ධන r කියලා කියද්දි මෙතන r divided by m වෙන්න ඕනේ compounded month නිසා r 124යි 0.24යි. ඒක 12න් බෙදුවම 0.02යි. දැන් බලන්න මේ ටික සුළු කරලා අගය කීයක් එනවද කියලා. ඉතින් අගය කීයද කියලා බලන්න.
සුළු කරාම අගේ විදියට එනවා 35.456.1 එතකොට අපි මේ ක්‍රෑෂ් ෆ්ලෝ එක තනි කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ මිලියන 9 බෙදන්න ඕන 35.45. එතකොට අපිට ලැබෙනවා කෑෂ් ෆ්ලෝ එක. එතකොට අපිට ලැබෙන්නේ මොකද්ද? කෑෂ් ෆ්ලෝ එක. බලන්න එතකොට ගණනය කරාම කීයද අගේ එන්නේ කියලා කෑෂ් ෆ්ලෝ එක විදියට රුපියල් 2,53,834.992.6 2,53,834.992.6 ටයිම් එක දෙන්න ලියාගන්න. හරි අපි ඊළඟ ගානට යමු. John wishes to collect 10 million to purchase a land to collect the money he wished sorry to deposit 10,000 rupees each at the end of the each month in a bank account that pays 12% per annum compounded monthly, so that after making the last deposit he would have the desired sum of money in the account determine the number of deposit he will have to make. එතකොට අපිට මිලියන 10ක් පර්චේස් අවශ්‍යයි. එයා හිතාගන්න මිලියන 10ක් යයි එයාට පර්චේස් කරන්න ලෑන්ඩ් එක. එයා ඒක හැම අවුරුද්දකම අන්තිම. ඒ කියන්නේ මේක ඕඩිනරි ඇනිවිටි එකක්. රුපියල් 10,000 ගාන ප්ලේ කරන්න ඉන්නවා 12% මේ per annum ඉන්ට්‍රස්ට් එකක් කරද. හැබැයි කම්පවුන්ඩඩ් මන්ත්ලි තමයි කරන්නේ. එතකොට කොච්චර ඩිපොසිට් ගාණක් යන්නේ. අපි මෙතන NM තමයි හොයන්න තියෙන්නේ. එතකොට මෙතනදී අපි ගන්නේ අපි ෆියුචර් වැලියු එක දන්නවා. 10 ෆියුචර් වැලියු එකනේ. සෝරි මිලියන 10. එහෙනම් ෆියුචර් වැලියු of ඕඩිනරි ඇනිවිටි එකේ ෆෝමියුලා එක තමයි ගන්න. මෙන්න මේක තමයි ෆෝමියුලා. අපි ඉස්සෙල්ලාම තියෙන දත්ත ටික ලියාගෙන මෙතන ෆියුචර් වැලියු එක විදියට ඇවිල්ලා තියෙනවා. ෆියුචර් වැලියු එක විදියට මිලියන 10යි. මෙන්න මේ ෆෝමියුලා එක තමයි ගන්නෙ. කෑෂ් ෆ්ලෝස් විදියට ඇවිල්ලා තියෙනවා අපි. මම මාසෙට ගෙවනවා 10,000 ගානේ. මට එතකොට R දීලා තියෙනවා 112ක්. 112ක් කියන්නේ 0.12යි. එතකොට R divided by m. R divided by m කියන්නේ මේක 12න් බෙදනවා. එතකොට එනවා 0.01. එතකොට මම කොච්චර ඩිපොසිට් ගාණක් ගෙවන්න ඕනද කියලා තමයි ගන්න. මේක compounded month නිසා මෙතන R divided by m වෙන්න ඕන. R divided by m වෙන්න ඕන. මෙතන nm වෙන්න ඕන. මෙතන R divided by n R divided by m වෙන්න ඕනේ. ඇයි ඒ compounded monthly නිසා. මම මේක copy කරලා ගත්තේ අපේ PDF එකෙන්ම ඔයගොල්ලන්ට නැත්නම් මම expand කරලා ලියද්දි තේරෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් අපි ඉස්සලාම් future value annuity එක හොයමු. cash flow එක multiple කරනවා. අපිට එතකොට future value එක විදිහට තියෙනවා මිලියන 10ක්. cash flow එක විදිහට තියෙනවා 10,000ක්. ඒක ගුණ කරනවා 1 plus R වෙන්නේ R divided by M වෙන්න ඕනේ. ඒ කියන්නේ compounded monthly නිසා. එතකොට 0.1ට එකතු කරනවා 0.1යි එන ගානේ NM වෙන්න ඕන. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. NM අගය. ඒකෙත් අපි දන්නවා M වෙන්නේ 12යි.
compounded monthly නේ. එතකොට n වෙන්නේ 12යි. අපිට n ගාන තමයි හොයන්න තියෙන්නේ. ඊළඟට ඒකෙන් අඩු කරනවා එකක්. ඊට පස්සේ ලැබෙන උත්තරේ බෙදනවා 1 plus r divided by m ගේ. sorry r ගේ 0.01. sorry 0.01 තමයි. මෙතන r divided by m වෙන්න ඕන. ඒ කියන්නේ r වෙනවා 12. 12න් compounded monthly නිසා අපි 12න් බෙදනවා. එතකොට 0.01 අපිට ගන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් මෙතන මේ පදේනේ තනි කර ගන්න ඕන. මම මේ highlight කරන පදේ තමයි තනි කරගන්නේ. ඒ පදේ තනි කරන්නේ ඉතුරු අනවශ්‍ය ටික අයින් කරන්න පුළුවන්. කොහොමද? අපිට මේ 10000 අයින් කරන්න පුළුවන්. මිලියන 10 බෙදන්න පුළුවන් 10000. එහෙනම් මේ පැත්තට කරන දේම එහෙනම් අනිවාර්යෙන් අනිත් පැත්තටත් කරන්න ඕන. highlight එකේ එන්න මිත්ල කමක් නැහැ ඒක. 10000ක් මේ පැත්තෙනුත් අයින් කරන්න ඕනි බෙදීමක් දාලා. එතකොට මෙන්න මේ 10000ට මෙන්න මේ 10000 කැපිලා යනවා. හරි. මිලියන 10 10000න් බෙදුවම කීයද? මිලියන 10 10000න් බෙදුවම 1000යි. 1000යි සමානයි. ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ටික. ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ටික. අපි තනි කරගන්නවා මේ කහ පාට ගාලා තියෙන කොටස. හොඳේ. හරි. එතකොට මෙන්න මේ 0.01 නැති කරන්න පුළුවන් 0.01කින් දෙපැත්තම බෙදන්න. එතකොට මේ 0.01ට කැපිලා යනවා. එතකොට 10000 බෙදුවම 0.1කින් උත්තරේ 10යි. එතකොට අපි ඒ තනි කරගන්නවා මෙන්න මේ පද. එතකොට මෙන්න මෙතන ඍණ එකක් තියෙනවා පේනවද ඔයගොල්ලෝ? ඒක අපිට ධන එකක් දාලා නැති කරන්න පුළුවන්. එහෙනම් ධන එකක් ඒ පැත්තට දානවා කියන්නේ මේ පැත්තට දාන්න. මේ ඍණ එකට මේ ධන එක කැපිලා යනවා. එතකොට 11 සමානයි 11 වෙන මොකද්ද? පොඩ්ඩක් ඉන්න. මේ 11ට මේ 11 කැපිලා. sorry මේ ඍණ එකට මේ ධන එක කැපිලා. එතකොට 11 සමානයි අපිට අවශ්‍ය වෙන FI FAA future value interest factor annuity due. එතකොට 1 plus එකට 0.01ක් එකතු කරාම 1.01යි ඒකෙන් 12න් n වෙනි බලය. අපිට මේ වගේ දෙයක් තිබ්බම n හොයද්දී අපි පාවිච්චි කරා මොකක්ද සූත්‍රය? LN සූත්‍රය. දැන් අපි දෙපැත්තම n දාලා ලියා ගන්න. LN කියන ෆන්ක්ෂන් එක යූස් කරානේ. LN 11 සමානයි 12යි n
ln 1.01. එතකොට මෙතන 12න් අපි තනි කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ ln 11 බෙදන්න ඕන මේ ln 1.01. එතකොට අපිට 12න් ගන්න පුළුවන්. බලන්න බෙදුවම කීයද එන්නේ කියලා. බෙදුවම එනවා 246.98. 12න් කියලා. එතකොට අපිට ඩිපොසිට් කොච්චරක්ද කියලානේ අහන්නේනේ. how many deposit? ඩිපොසිට් කරන්නේ මාස ගාන. එතකොට මේ ආන්සර් එක ප්‍රමාණවත් අපිට. මේ ආන්සර් එක ප්‍රමාණවත් 240යි. අවුරුදු ගාන ආවොත් මොකද්ද කරන්නේ? අවුරුදු ගාන කියලා කියන්නේ n. එහෙනම් අපි දෙපැත්තම 12න් බෙදනවා. එතකොට අවුරුදු ගාන ආසන්න වශයෙන් අවුරුදු දෙකකට අපිට අවුරුදු 20කට අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. අපිට දැන් මෙතන ඩිපොසිට් ගාන නිසා මේ මෙතනින් ඇති. ඩිපොසිට්ස් ගාන තමයි මෙතන පෙන්නන්නේ. හරි ටයිම් එක දෙන්නම් ලියාගන්න. හරි අපි ඊළඟ ගානට යමු. You are offered a special set of annuity by your pension funds in a which you will receive a 200 a year for the next 10 years, 300,000 for a year for the following 10 years. How much would you be willing to pay this annuity if the discount rate 9% per annum and annuity paid at the beginning of the year? Beginning of the year කියද්දිම annuity due කියලා අපිට ගන්න පුළුවන්. මම ලක්ෂ 2 ගාන year එකට ලැබෙනවා අවුරුදු 10ක්. ඊළඟ ඉදිරි 10ට following 10 years ගත්තොත් මට ලක්ෂ 3 ගානේ ලැබෙනවා. يعني ලක්ෂ 3 ගානේ මම ගෙවීමක් කරනවා. එහෙම වුණොත් මේ ඇනිවිටි එකට මම කොච්චරක් විතර present value එක ගෙවලා තියෙනවද කියන එක තමයි හොයන්න ඕනේ. එතකොට මෙතනදී present value annuity due හොයන සූත්‍රය පාවිච්චි කරලා තමයි අපි කරන්න තියෙන්නේ. present value annuity due හොයන්නේ මෙන්න මේ සූත්‍රය. මෙන්න මේ සූත්‍රයට තමයි හදන්න තියෙන්නේ. අපි මුලින්ම next annuity due කියන එක පාවිච්චි කරලා මෙන්න මේ ටික හොයමු. next year 10 එකට හොයමු. එතකොට ලක්ෂ 2 ගානේ දැන් මෙතන මම present value එක දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්නේ. එතකොට cash flow එක දන්නවා කීයද? ලක්ෂ 2යි. 1 minus 1 plus r. 1 plus r වෙන්නේ 0.09. එතකොට මම කොච්චරක් ගෙවනවද? අවුරුදු 10ක්. මෙතනත් 1 minus. ඔන්න ඔය විදිහට තමයි ආන්සර් එක එන්නේ. හරි. එතකොට බලමු සුළු කරාම කොහොමද එන්නේ කියලා. එතකොට මම මෙතනදී present value annuity due ගත්තේ beginning of the year. අපි මෙච්චර ගෙවුවොත් කොච්චරක් ඒක අපි willing වෙනවද? අපි කැමැත්තෙන් කොච්චරක් ගෙවනවද? එතකොට present value එක හොයන්නේ අපි. එතකොට cash flow එක මුල next year 10 එකට තියෙන 200,000. එතකොට අපිට interest rate එක දීලා තිනවා 0.9යි. ඊට පස්සේ අපි අවුරුදු 10ක් ගෙවනවා. ඒ නිසා තමයි n වෙනුවට -10 දාගත්තේ. ඔන්න ඔය විදිහට තමයි අපි හොයන්නේ. එතකොට අපිට ආන්සර් එක එනවා රුපියල් 1,99,049.379. 1,03,99,049.379. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ ලක්ෂ 3 ගාන ගෙවන following year එක. මේ යන year එකනේ මේ following year කියන්නේ. following year එක. එතකොට මේ following year එකේ හොයලා අපි ඒක discount කරන්න ඕන present value එක ගන්න. discount මොකද next 10 years mean ලක්ෂ 2 ගානේ future එකට ගෙවන්න. following year කියද්දී අපි මේ follow කරන year 10යි.
එතකොට අපි following year 10ටත් අර වගේ cash flow ලක්ෂ 3 අරගෙන හදලා ඒක ඩිස්කවුන්ට් කරන්න ඕන අවුරුදු 10කට. following years නිසා. හරි. අපි ඒක ගමු. කොහොමද හදන්නේ කියලා. එතකොට ඔන්න මම දැන් හදන්නේ ලක්ෂ 3 ගානේ following years වලට. ෆ්ලෑෂ් ෆ්ලෝ එක ලක්ෂ 3යි 1 minus 1 plus 0.09. එතකොට 10යි අපිට තියෙන අවුරුදු ගාන 0.09යි 1.09ක් වෙනවා. ෆෝමියුලා එකට දැම්මම අර විදියටම තමයි. එතකොට ආන්සර් එක කීයද එන්න බලන්න. ආන්සර් එක එනවා මිලියන 2.98574.068. මිලියන 2.98574.068. එතන මෙතනත් අපි ප්‍රසන්ට් වැලියු එක හෙව්වා. හැබැයි මේක ෆලෝ ගියනේ. අපි ෆලෝ කරන ඉයර්ස්. එතකොට අපි මේක ඩිස්කවුන්ට් කරන්න ඕනේ ප්‍රසන්ට් වැලියු එක ගන්න. මතක නේද අපි ඩිස්කවුන්ටින් ප්‍රොසෙස් එක කරේ ඒකටනේ. එතකොට ඩිස්කවුන්ට් කරන්න නම් අපි මෙන්න මේ ඩිස්කවුන්ට් කරන්න කීයද අපිට එන් දීලා තියෙන්නේ 10. එහෙනම් අපි මෙන්න මේ ඩිස්කවුන්ට් කරද්දී මෙන්න මේ රුපියල් මිලියන 2.98 ගාන බෙදන්න ඕන. ඩිස්කවුන්ට් කරන්න ප්‍රොසෙස් එක මොකද්ද? 1 plus rn. rn නේ. අපිට දැන් මට කියන්න මෙතන 1 plus rn කීයද එන්නේ කියලා. 1 plus rn වෙන්නේ r වෙන්නේ 0.9යි. එතකොට එකට එකතු කරාම 0.9ක් 1.09යි. එතකොට n වෙනවා 10. එතකොට අපි ඩිස්කවුන්ට් කරමු. එතකොට බලන්න කීයද එන අගය කියලා. එතකොට අපිට එනවා රුපියල් 8,86,460.365. 8,86,460.365. ඔන්න ඕක තමයි අපිට මේ ලැබෙන ලක්ෂ 3 හරිම ප්‍රසන්ට් වැලියු එක වෙන්නේ. මොකද අපි මේක following years හොයන්නේ. ඒ නිසා අපි ඩිස්කවුන්ට්ස් කරලා ගන්න ඕන. අපෙන් අහන්නේ කොච්චරක් එයා ගෙවන්න කැමති වෙනවද කියලානේ. එහෙනම් අපි අර ලක්ෂ 2 ගානේ හොයාගත්ත මේ 1 මිලියන 3 ලක්ෂ ගානයි අපි දැන් හොයාගත්ත 3 ලක්ෂ 3 ගානේ ගෙවුවොත් හොයාගත්ත එක ඩිස්කවුන්ට් කරා ප්‍රසන්ට් මේ following years නිසා ඒ ගත්ත ගානයි අතර එකතුව තමයි අපි මෙතනට ගන්න ඕන. මේ දෙක එකතු කරන්න ඕන. මම මේ highlight කරලා තියෙන්නේ. ඒ දෙක එකතු කරලා. ඇයි අපි 8 ලක්ෂ ගාන ගත්තේ? අතන අරක ගන්නේ නැතුව. එහෙම අපි කරේ ඇයි? අපිට තියෙන්නේ following years දෙක. Now we need to discount it. බලන්න. දැන් මේ දෙක එකතු කරාම ආන්සර් එක කීයද කියලා? මිලියන 2,2,85,509.475. මේක දාලා බලන්න. මිලියන 2.2 මිලියන 2,285,509.745. මතක තියාගන්න නෙක්ස්ට් කියපු ගමන් එක ෆියුචර් වැලියු නේ. එතකොට අපිට ප්‍රසන්ට් වැලියු එක සාමාන්‍ය විදිහට කැල් කරන්න පුළුවන්. ෆලෝවින් ඉයර් ෆලෝ කරගෙන යන ඉයර්ස් ටික. එතකොට ප්‍රසන්ට් වැලියු හොයන්න අපි අර විදිහටම ප්‍රසන්ට් වැලියු එක හොයලා ඒක ඩිස්කවුන්ට් කරන්න ඕන. ඒකල්ලා එන ගාන දෙක එකතු කරේ අපිට මෙතන කොච්චර එයා පේ කරන්න කැමතිද කියලා අහන නිසා. හරි ටයිම් එක දෙන්න ලියාගන්න.
අපිට තියෙන examples 4 කරන්න. මෙතනදී කියනවා මෙතන current you just receive an offer in the mail to transfer your 100,000 balance from your current credit card charging the annual interest rate of 18 compounded monthly to a new credit card charging an annual interest rate of 90% compounded monthly. How fast could you pay off the balance by making planned monthly payments of 2,000 with the new card if there is a uh, 2% fee charge of on any balance transfer. එතකොට මෙතන current card එක සහ new card එක compare කිරීමක් තියෙන්නේ. මෙතනදී අපිට present value එක දීලා තියෙනවා. අපි මෙතනදී කොයි කාලෙද කරන්න කියලා දීලා නැති නිසා අපි assumption කරනවා end of the time period කියලා. එතකොට අපි ordinary annuity එකේ present value හොයන formula එක තමයි use කරන්නේ. එතකොට මෙතනදී current credit card එකේ ලක්ෂයක් තියෙනවා 118ක් ගෙවනවා. එහෙනම් අපි කොච්චරක් monthly ගෙවන්න ඕනද? 118 ගෙවන්නේ compound මේ per annum. ඒතර අපි compounded monthly හොයාගන්න 12න් බෙදනවා. ඊට පස්සේ අපිට ඒකම current credit card එක මේ new credit card එකක් කරොත් 102ක additional fee එකක් ගන්නවා ලක්ෂයට. ඒ කියන්නේ 1,02,000යි. එතකොට එතනදී compounded ගන්න 109යි annual. එතකොට අපි ඒක 12න් බෙදලා compounded monthly ගන්න ඕන. හරි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මේක හදන විදිය මම මේක වෙනම Excel එක ලියාගත්තා. මට එතකොට ඔයගොල්ලන්ට පෙන්වන්න මේක ලේසි. මෙන්න මේ විදියට තමයි මේ ගාන හදන්නේ. අපි use කරන්නේ මේ formula එක compounded monthly නිසා මෙතන R divided by M R divided by M මෙතන ඍණ NM වෙනවා. ඕනෑම සූත්‍රයක් ගත්තම ඒක annual නැතුව compounded monthly හෝ compounding කරන්න තියෙනවා නම් එතනදී අපි R divide කරනවා by M වලින් සහ N හැමතිස්සෙම M වලින් ගුණ කරනවා. එතකොට exiting card එකේ අපිට දීලා තියෙන details ටික ලියා ගන්නවා. present value 100,000 cash flow එක 2000යි. අපිට තියෙන rate එක වෙන්නේ 118යි. එහෙමත් නැත්නම් 0.18යි. ඒක අපි compounded monthly හොයන්න ඕන නිසා n ගෙන් බෙදනවා 12න්. එතකොට 0.0115ක් ගන්න පුළුවන්. එතකොට අපි මෙතන ලක්ෂය සමාන කරලා මේ තියෙන විස්තර ටික දානවා. විස්තර ටික දැම්මට පස්සේ අපිට cash flow එක 2000යි y minus 1 plus r divided by m නේ. එතකොට r වෙනවා 0.18. ඒක 12න් බෙදුවම 0.015. ඒකට එකක් එකතු කරාම 1.015. ඍණ n බෙදනවා r ගෙන්. r වෙන්නේ මෙතන r divided by m වෙනවා compounded monthly නිසා. එතකොට 0.18 බෙදන්න ඕනේ 12න්. එතකොට 0.015ක් එනවා. එතකොට අපි මෙන්න මේ පදේ මම මේ සිලෙක්ට් කරන පදේ තනි කරගන්න ඕන. ඒ පදේ තනි කරගන්න අපි අනිත් තියෙන පද ටික අයින් කරන්න ඕන. මේ 2000 අයින් කරන්න පුළුවන්. මේ පැත්තත් 2000න් බෙදනවා. මේ පැත්තත් 2000න් බෙදනවා. සහ අපිට මේ 0.15 අයින් කරන්න පුළුවන්. මේක බෙදීම 0.15ක් තියෙන්නේ. ඒක ಗುಣ කිරීම 0.15කින් ඉවත් කරන්න පුළුවන්. එහෙම ඉවත් කරාට පස්සේ අපිට ලැබෙනවා 0.75යි සමානයි 1 ඍණ 1.015ගේ ඍණ nm. එතකොට මෙන්න මේ ඍණ පදය අපිට එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට ඒක ධන 1.015යි nm වෙනවා. ඊට පස්සේ මේ 0.75 මේ පැත්තට ආවම ඍණ 0.75 වෙනවා. එකෙන් 0.75 අඩු කරාම 0.25. අපි ඉස්සෙල්ලා ගණන් වලදීත් ඔයගොල්ලන්ට කරා නම් මතක ඇති. කරා අපි කොහොමද අපිට ඩිපොසිට් ගාන හොයද්දි n හෝ nm හොයද්දි අපි යූස් කරා concept එක ln කියලා. අන්න ඒ concept එක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපි nm මුක්ත කරගෙන ln 1.015 සමානයි ln 0.25. අපි දැන් nm තනි කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේ ln 0.25 බෙදනවා ln 1.015. එතකොට අපිට existing card එකේ නැත්නම් current card එකට deposit කරන්න ඕනි මාස 93.11. ආසන්න වශයෙන් මාස 94ක ප්‍රමාණයක් ගෙවන්න ඕන. හරි. ඊට පස්සේ current card එකේදී අපි කිව්වා ලක්ෂයයි තියෙන හැබැයි additional fee එකක් තියෙනවා 102ක. ලක්ෂයට 102ක් කියලා කියන්නේ කීයද? 2000යි. එතකොට මේ ලක්ෂයට 2000ක් එකතු කරාම 1,02,000යි. අපිට rate එක විදියට තියලා තියෙන්නේ 109යි. ඒ කියන්නේ 0.09යි. ඒක compounded monthly කරන්න ඕන නිසා අපි divide කරනවා 12න්. එතකොට අපිට ලැබෙනවා compounded monthly rate එක 0.0075. අපි තියෙන විස්තර ටික
ටික ෆෝමියුලා එකට ඇඩ් කරනවා 1,02,000 සමානයි ක්ලෑෂ් ෆ්ලෝ 2,000 එක ඍණ එක ධන r divided by n නේ r වෙන්නේ 0.9 0.9 12න් බෙදුවම 0.0075 ඒකට එකක් එකතු කරාම 1.0075 ඊට පස්සේ divided by r divided by m r වෙන්නේ 0.9යි ඒක 12න් බෙදුවම 0.0075 ඊළඟට අපි එක් ලක්ෂ මේ මෙතනත් මම මේ සිලෙක්ට් කරන පදේ තනි කරගන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්ත 2000න් බෙදනවා. මේකත් 2000න් බෙදනවා. සහ මේ බිංදුව බෙදීම 0.075 අයින් කරන්න පුළුවන් අපිට ಗುಣ කිරීම 0.075ක් දාන්න. එතකොට මට ලැබෙනවා 0.38225ක් සමාන වෙනවා එක ඍණ 1.075 ඍණ nm. මේ ඍණ 1.075 ඍණ nm මේ පැත්තට ගියාම ධන 1.075 nm වෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන 0.38225 මේ පැත්තට ආවම ඍණ 0.38225ක් වෙනවා. එතකොට මෙතනත් එතකොට අපිට 1.075 nm සමානයි 0.6175 කියලා එනවා. එතන මෙතනදි තියෙන nm අපි මේ වගේ දේවල් වලදී nm හොයන්න තියෙන වෙලාවෙදී අපි යූස් කරන්නේ ln concept එක. nm මුක්ත කරගෙන ln 1.075 සමානයි ln 0.6175. nm තනි කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ පැත්තේ තියෙන ln 0.6175 බෙදන්න ඕන ln 1.075. එතකොට අපිට ආන්සර් එක විදියට එනවා 64.51. කරන්ට් එක new credit card එක ඩිපොසිට් කරන්න ඕනේ මාස 64.51. හරි. ඔයගොල්ලෝ ලියා ගන්න බැරි වුණා නම් මම ඔන්න ආන්සර් එක චුට්ටක් පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට ටයිම් එක තියෙනවා ලියා ගන්න. හරි. මම මේ විදියට ටයිප් කරලා ඕගොල්ලොන්ට ගෙනාවේ තව වීඩියෝස් බොන්ඩ් වැලුවේෂන් එකට දෙකක් ආවත් සෙකන්ඩ් ලෙසන් එකට දෙකක් ආවත් තව 4ක් දාන්න තියෙනවා. මම කොහොම හරි අද ඉවර කරන්න ඕනේ. ඒ ටික දාලා මොකද මට හෙට සහ අනිද්දා කොහොමත් කරන්න වෙන්නේ නැති හින්දා. ඉතින් ඒක නිසා තමයි මම මේක ටයිප් කරලා ඕගොල්ලොන්ට කිව්වේ. එතකොට මට වෙලාව අඩු කරගන්න පුළුවන් නිසා. එතකොට ඕගොල්ලොන්ට මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කැල්කියුලේෂන් සම්බන්ධයෙන් මට මැසේජ් එකක් දාන්න. එතකොට මම කියලා දෙන්න වොයිස් මැසේජ් එකක් දාලා සහ නෝට් එක. ඔන්න මැසේජ් එකක් දාන්න මම ෆොටෝ එකක් ගහන්න. ගොඩක් වෙලාවට මම රැට තමයි රිප්ලයි කරන්නේ. සමහරවිට ෆෝන් එක අතේ තිබ්බොත් බලනවා. ඇත්තටම වෙලාවක් නැති නිසා එතකොට ඔයගොල්ලොන්ට හදිස්සි ඒ වෙලාවෙ මේක දැනගන්න වමනාවක් තියෙනවනේ මට කෝල් එකක් ගහන්න මම එතකොට ආන්සර් කරන්න චුට්ටක් නෝට් එකෙන් පොරක් වුණොත් සෝරි සමහරවිට මට අමතක වෙනවා එතකොට ඔයගොල්ලෝ මට ආයෙ මැසේජ් දාන්න ඒක මට කරදරයක් නෙමෙයි මට අර අමතක වෙනවා මේ මැසේජ් ටික පහළට ගියා ඒකෙන් මේ ඒ නිසා ඔයගොල්ලොන්ට තේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න මම කියලා දෙන්නම් මේ ටිකත් ලියා ගන්න හරි එහෙනම් අපි ඊළඟ ගානට යමු අන්තිම ගාන. Assume that you are saving for university education of your two children. There are 2 years apart in age. One will be in university in 15 years from today, and then other will be in 17 years from today. You estimate your children university expense to be 230,000 per year per child payable at the beginning of each year. Beginning of each year. And the annual interest rate is 12%
present per annum, and how much money you must deposit in an account each year to fund your children's education. Assume your deposit begin 1 year from today. You will 1 year from today, you will make your last deposit when your all children enters university and 4 years of university. හරි මට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. assumption කරන්නකො. එතකොට ළමයි දෙන්නගේ වයස පරතරය අවුරුදු 2යි. එක්කෙනෙක් අද ඉඳන් අවුරුදු 15කින් යුනිවර්සිටි යනවා. තව කෙනෙක් අවුරුදු 17කින්. එතකොට මම මේ estimate කරනවා එක අවුරුද්දකට එක children කෙනෙක්ට යුනිවර්සිටි එඩියුකේෂන් එකට 2,30,000ක මේකක් යනවා. කියන්නේ එක්ස්පෙන්ස් එකක් යනවා. මම ඒක හැම අවුරුද්ද මුලම ඒක පේබල් කරන්නත් ඕනේ 12%ක ඉන්ට්‍රස්ට් එකක්. එතකොට මෙතන beginning of කියද්දිම දන්නවා annuity due. annuity due එකේ annuity due එකේ අපි present value එක හොයන සූත්‍රය පාවිච්චි කරලා තමයි ගන්න. මොකද 2,30,000 ගානේ ඒ කාලෙදී අපි ගෙවනවා නම් ඒක අද වෙනකොට කොච්චරක් අපිට ගෙවන්නවද? How much money you deposit in account each year fund your children education. එතකොට අපි use කරන්නේ මෙතනදී annuity due එකේ present value එක හොයන සූත්‍රය. එතකොට අපි මෙන්න මේ සූත්‍රය තමයි අපි යොදා ගන්න. එතකොට elder children ගේ අපි මුලින්ම බලමු. elder children වෙනවා 2,30,000ක් ගෙවනවා. එතකොට 1 minus 1 plus අපි මෙතනදී compounded නෑ. කෙලින්ම interest rate එක දානවා. අයි මම -4 ගත්තේ මෙතන තියෙනවා and 4 years of university. 4 years of university කියලා දාලා තියෙනවානේ. ඒ නිසා අපි මෙතනදී අවුරුදු 4කට තමයි මෙතන බලන්නේ. ඊට පස්සේ ඒක බෙදනවා rate එකෙන් සහ ඊට පස්සේ ගුණ කරනවා 1 r ගෙන්. එතකොට අපිට ආන්සර් එක විදියට එනවා මෙතන ක්ලෑෂ් ෆ්ලෝ එක 2,30,000යි 1 minus 1 plus r වෙන්නේ 0.12 ඊට පස්සේ අපි මෙතන n විදියට ගන්න year 4 minus 4 වෙනවා divided by r වෙන්නේ 0.12 සහ ඒක මල්ටිපල් කරනවා 1 plus r. එතකොට 1 plus r වෙන්නේ 1 plus 0.12 ඒ කියන්නේ 1.12. එතකොට මට එල්ඩර්ට ඒ කියන්නේ එල්ඩර් මගේ එල්ඩර් childrenට යනවා 7,42,421.17. ඔය විදිහටම තමයි මම දැන් මගේ younger childත් බලන්නේ. හැබැයි එයාගේ වෙනසක් කරනවා. මේ 1 plus r divide කරන්න ඕනේ 1 plus r ගෙන් දෙවෙනි බලයෙන්. ඇයි එහෙම කරන්නේ? මේ දෙන්න අතර වෙනස 2 years apart in age. වෙනසක් තියෙනවා. අන්නේ වෙනස නිසා තමයි අපි මොකද කරන්නේ 1 plus r divided by 1 plus r ගේ දෙවනි බලය කියලා අපි ගන්න. අවුරුදු 2ක පරතරයක් මේගොල්ලොන්ගේ clash flows වල තියෙන. ඒ නිසා. එතකොට clash flow එක වෙන්නේ young children ගේ 2,30,000යි. ඒක ගුණ කරනවා 1 minus 1 plus r වෙන්නේ 0.12යි. මෙතනත් අවුරුදු 4යි. සහ බෙදනවා 0.12න් ගුණ කරනවා 1 plus r 0.1.0යි 1.12 සහ ඒක බෙදනවා මෙතන ඒගොල්ලොන්ගේ අතර ක්ලෑෂ් ෆෝස් දෙකක එහෙමත් නැත්නම් ඉයර්ස් දෙකක වෙනසක් තියෙනවා. ඒ නිසා 1 plus r ගේ දෙවෙනි බලයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 1.12 දෙවෙනි බලයෙන් බෙදන්න ඕනේ. එතකොට මට ආන්සර් එක එනවා 6,23,741.38 මේ 3.8.37ක්. 6,23,741.38.37ක්. එතකොට අපි මෙතන annuity due ගත්තා beginning නිසා. එතකොට elder ගේ ගාණක් නැහැ. younger child ගේ ඒ විදිහටම හොයනවා. but අපි අර 1 plus r divide කරන්න ඕනේ 1 plus r ගේ දෙවෙනි බලය. මොකද දෙවෙනි බලය කියලා ගත්තේ ඒකේ ඉන්නේ 1 plus r බෙදීම 1 plus r ගේ n වෙනි බලය. එතකොට මෙතනදී 1 plus r දෙවෙනි බලය කියලා ගත්තේ මේ දෙන්නගේ අතර different එක තියෙන්නේ clash flows දෙකක. years දෙකක. ඒ නිසා තමයි 1 plus r ගේ දෙවෙනි බලයෙන් divide කරේ. ඊට පස්සේ මේ දෙන්නගෙම මෙන්න මේ අගයන් දෙක එකතු කරාම අපිට ගන්න පුළුවන් කොච්චර future value එකක් තියෙනවද කියලා. present value එකක් අපිට කොච්චර present value එකක් ගන්න පුළුවන්ද කියලා. කීයද present value එක වෙන්නේ? මිලියන 1යි
4,61,575. මේ දෙක එකතු කරාම අපිට present value එක වෙනවා. ඒගොල්ලෝ අපි future deposit අපි දැන් මේ ඉදිරියටනේ මෙන්න මේක save කරගෙන යන්නේ. ඒතර මට අද අගය වෙනවා එකේ 1,06,6162.575. හරි. එන්න ඒ ඩිපොසිට් එක ගන්න කොච්චර ක්‍රෑෂ් ෆ්ලෝස් මම ඩිපොසිට් කරන්න ඕනේද කියලා අහනවා. Your deposit begin 1 year from today. ඒ කියන්නේ අද ඉඳලා අවුරුද්දකට පස්සේ ඉඳන්. හිතන්නකෝ අද 0 ඉඳන් 1 ඩිපොසිට් පටන් ගන්න 1 year from today. අද ඉඳන් අවුරුද්දකින්. ඒ කියන්නේ end of the 1 year ඉඳන් තමයි පටන් ගන්න. එහෙනම් මෙතනදී අපි use කරන්නේ ordinary annuity එක. ordinary annuity එක හොයලා කොච්චර cash flow එකක් ගන්න ඕනද දෙන්නටම තියෙන අවුරුදු 15ක් අපි ගෙවන්න ඕන. අනිවාර්යෙන් අපි දෙන්නටම common year එක වෙන්නේ time period එක වෙන්නේ 15 years නේ. මොකද 1000 තියෙන කෙනාටත් 15 years තියෙනවා. 15 තියෙන කෙනාටත් 15s තියෙනවා. 15 කියන්නේ එල්ඩනේ. එයාට කොහොමත් 15s. 17 කියලා කියන්නේ මේ sorry යුනිවර්සිටි පටන් ගන්න එක්කිනා 15 years කොහොමද දෙන්නටම තියෙනවා. මොකද එක්කෙනෙක් 15 years from today අනිත් එක්කෙනා 17ක් යනවා. එතකොට 17ක් යනවා කියලා කියන්නේ ඒ නිසා තමයි අපි එයානේ young ස්ටුඩන්ට් වෙන්නේ young children වෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 17ක් යන නිසා තමයි එතන වෙනස දෙකයි. ඒක නිසා තමයි අපි අතන 1.12 දෙකෙන් ඩිවයිඩඩ් කරේ. එතකොට මේ දෙන්නටම කොමන් ඊයා එක වෙනවා 15. අපි ඒ 15ට අරගෙන අර ටික හදලා තියෙන්නේ කොමන් කරගන්නනේ අපි අර මේ එයාගේ වෙනස 1.12කින් බෙදුවේ. ඒතර දෙන්නටම කොමන් ඊයා වෙන්නේ අවුරුදු 15. එහෙනම් මේ අවුරුදු 15ට මෙන්න මේ මිලියන 1යි ගන්න කොච්චර ඩිපොසිට් කරන්න ඕනද end of the time period අපි මේ ටික ඩිපොසිට් කරගෙන යනවා නම් assume කරන්න කියලා කියනවා. එතකොට අපි මේකට use කරන්නේ මොකක්ද? present value එක හොයන විදිය ordinary annuity එක. එතකොට අපිට මෙතන cash flow එක තමයි හොයන්න තියෙන present value එක 1,06,6162.575. එතකොට 1 plus r වෙන්නේ 0.12 n වෙන්නේ 15. මොකද දෙන්නටම common year එක 15. අවුරුදු 15ක් මම කොහොමත් ගෙවන්න ඕන. දෙන්නටම common නේ අවුරුදු 15. ඊට පස්සේ ඒක අඩු කරනවා 1ක් සහ බෙදනවා sorry ඊට පස්සේ ඒක බෙදනවා අපේ R ගෙන් 0.12. එතකොට අපිට මේ ටික කැල්කියුලේෂන් කරාම ලැබෙනවා 37.2779146. එතකොට අපි කෑෂ් ෆ්ලෝ ගන්න නම් මේ 1 මිලියන ගාන මේ 37.27න් බෙදන්න. එතකොට අපි අවුරුද්දකට ඩිපොසිට් කරන්න ඕනි 37,719.27ක් අර 1 මිලියන ගාන ගන්න නම්. හරි. මම ආයෙ ඕගොල්ලන්ට මේ ටික පේන්න තියලා තියන්නම්. එතකොට ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. මතක තියාගෙන අපි මෙතන කොහොමද අවුරුදු 4 කියලා තියනවානේ. 4 අරගෙන මෙතන මේ දෙකෙන් බෙදුවේ මේ දෙන්නගේ වෙනස තියෙනවා අවුරුදු 2ක්. ඒකින්ද. ඒක තමයි අපි ඩිස්කවුන්ට් කරන්න එහෙම කරේ. ඊට පස්සේ අපි මෙතන ක්ලෑෂ් ෆ්ලෝ එක හොයාගත්තද මේ මිලියන ගන්න ඩිපොසිට් කරන්න ඕනේ කොච්චර ගානක්ද දෙන්නටම කොමන් අවුරුදු 15ක් තියෙනවා. ඒ අවුරුදු 15 අපි ගෙවන්න ඕන. ඒ නිසා තමයි අපි මෙතන n විදියට 15 ගත්තේ. හරි. දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම්. ටයිම් එක දෙන්නම් ලියා ගන්න. එතකොට මම කියන්නම් time value of money ඉවරයි. මේකෙන් තමයි ගොඩක් බර තැබීම mid exam එකට එනවා කියලා කිව්වේ. ඒ නිසා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට question එක එන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට හොඳට ඒක තේරෙන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ මේ තියෙන ප්‍රශ්න තුන් පාරක් හතර පාරක් පුළුවන් තරම් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වචන ඉංග්‍රීසි බැරි වුණත් මේ වචන ටික ඔයගොල්ලන්ට තේරුණාම ඔළුවට එනවා මේක තමයි මේ අහන්නේ කියලා. ඒ නිසා ෆෝමියුලාස් ටික හොඳට මතක තියාගන්න මිඩ් එකට දෙනවා කියලා කිව්වා. නමුත්
හදිසියේ අපි දන්නේ නැහැ නේද මේ මොකද LMS එකේත් ඒක මෙන්ෂන් කරලා තිබ්බේ නැති නිසා කෝකටත් ඕගොල්ලෝ රෙඩිපිට ෆෝමියුලාස් මතක තියාගෙන යන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පාඩම් ටිකේ මට මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරන්නම් කමෙන්ට් එකක් දාන්න අද කොහොම හරි අද දවසේ ඇතුළත බොන්ඩ් වැලිඩේෂන් ගේන්න හිතාගෙන ඉන්නවා කොහොමද මම හෙට වෙනකොට වීඩියෝස් ටික ඉවර කරන්න මට මොකද හෙටයි අනිද්දායි මුකුත් දාගන්න වෙන්නේ නැහැ ඒ නිසා අද මම කරන්න හිතාගෙන ඉන්නවා ඒක නිසා තමයි මම ඉක්මනට කැල්කියුලේෂන්ස් ටයිප් කරලා ඉවරලා ඕගොල්ලන්ට ඒ ටික කියලා දුන්නේ මම හිතනවා ඒත් ඕගොල්ලන්ට තේරෙන්නේ ඇති කියලා මේ වීඩියෝ එකත් කොටස් දෙක කරගත්තේ මොකද සමහර තැන්වල ස්ට්‍රක් වෙනවා මම දන්නේ ඇයි ඒ කියලා ඒ නිසා thank you වීඩියෝ එකත් එක්ක එකතු වුණාට අපි සක්සස්ෆුලි පාඩම් දෙකක් ෆිනිෂ් කරා ඊටු පාඩම් දෙකත් ඉක්මනට අරගෙන එන්න thank you